එහෙනම් රූබික් කැටයක් හදන විදිය අපි බලමු. මේක හොඳට මේක අපි හොඳට සපල් කරගමු. සපල් කරලා මෙන්න මෙහෙම. මේකේ තියෙන දකුණත් නීතිය සහ වමත් නීතිය. දකුණත් නීතිය කියන්නේ උඩට එකයි. වමට එකයි. පහළට එකයි. ආයි දකුණට එකයි. ආයි උඩට එකයි. ඔහොම තමයි දකුණත් නීතිය. වමත් නීතිය කියන්නේ උඩට එකයි. දකුණට එකයි. ආයි පහළට එකයි. ආයි වමට එකයි. ඔහොම තමයි වමත් නීතිය. ඒකේ වමත් නීතිය දකුණත් නීතිය තමයි හොයාගන්න. ලේසි. ඒකට ලේසි හදන්න ක්‍රමය. ඊට පස්සේ මේකේ මේ කහ පාට පැත්ත තියෙන්නේ. අන්නේ කහ පාට මැද මේ මැද කහ පාට තියෙන්නේ. මැද කහ පාට අනිත් පැත්තේ සුදු පාට. ඉතින් මැද කහ පාට පැත්තට මෙන්න මෙහෙම සුදු පාට හතරක් ක්‍රොස් එක හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ කහ පාට එක අතර ක්‍රොස් එක හදා ගන්න ඕනේ සුදු එකකින් හතරක්. ඊට පස්සේ දැන් මේ ක්‍රොස් එක හදාගත්තනේ. මේ රතු පාට තියන සුදු එක රතු. මේ මැද එක රතු ගන්න ඕනේ. මෙන්න මෙහෙම. මේ රතු මේක අදාළ කරගන්න එපා. මෙන්න මේක. මෙන්න මැද රතු එක ගන්න ඕනේ. ඊට පස්සේ මේක කරකවන්න ඕනේ මෙහෙම අර සුදු එක පැත්තට ඔන්න එහෙම. මේ සුදු එක පැත්තට. හරිද? ඊට පස්සේ අනිත් ඒවාත් ඒ වගේ හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ කරගත්තා. මෙහෙම එකක් කරගලා හදා ගන්න. ඔක්කොම ඒ වගේ හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තට පස්සේ පේනනේ මේ සුදු එක පැත්තට තමයි ක්‍රොස් එක ඇවිල්ලා තියෙන්නේ. අර හදාගත්ත ක්‍රොස් එක සුදු එක පැත්තට. දැන් ඒක හදලා ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ කැටි. මෙන්න මේ කැටි. මේක හදන්නේ මෙන්න මෙහෙම. මේ නිල් තැඹිලි සුදු වෙන්න ඕනේ. මේ කැටි කොහෙද තියෙන්නේ? මෙතන තියෙන්නේ කොළ තැඹිලි සුදු. ඒක කොහෙද තියෙන්නේ? මේ කරකව ගන්න. තැඹිලි මෙතන තැඹිලි කොළ සුදු. මෙතනනේ මේක ඉතින් දකුණත් නීතිය. හරියනකම්ම කරකවන්න ඕනේ. මෙතන මේ ආවනේ. ඒ වගේ අනිත් එකත්. මේ නිල් දැන් මෙතන බලන්න මේ මෙතන තියෙන මොකද්ද? කොළ රතු සුදු. එතකොට කොළයි රතු කොහෙද තියෙන්නේ බලන්න ඕනේ. මේ තියෙන්නේ රතු කොළ සුදු. එතකොට මේ තියෙන්නේ රතු කොළ සුදු. එතකොට මේක මෙහෙම මොතෙන් තියාගෙන දකුණත් නීතිය ගන්නවා දැන්. හරියනකම් ගන්නවා. ඔන්න දැක්කනේ. නෑ ඒක තවත් නෑ. පේනවනේ ආව. දැන් තියෙන්නේ නිල් රතු සුදු. බලන්න පැත්තේ. නිල් රතු සුදු මෙතන රතු නිල්. සුදු මේක ගන්න ඕනේ. එනකම් එහෙම කරන්න ඕනේ. එනකම්ම දකුණත් නීතිය කරන්න ඕනේ. ආවනේ. දැන් තියෙන්නේ මේක. මේ පේලි හරි. පේනවද? මේ පේලි දැන් හරි.
දැන් තියෙන්නේ මෙන්න මැද peedi හදාගන්න. ඒකට මෙන්න මේ මුළු හදන්න ඕනේ ඉස්සරලා. මේ මුළු හදන්න මේ කහ පාට තියෙනව ගන්න. අනිත් පාට තමයි ගන්න මෙන්න මේ වගේ. දැන් නිල් රතු. දැන් මේක නිල්නේ. මේ පැත්ත නිල් තියෙන. ඒකට මේක කරගන්න දකුණු ටිකක් කරපල් මෙහෙම හදාගන්න. ඊට පස්සේ දකුණු ටිකක් කරපල් මේ පැත්තෙන් මමත් නීති එකපාරක් කරන්න ඕනේ. ඊට පස්සේ දකුණට හරව ගන්න. ඊට පස්සේ දකුණට නීති එකපාරක් කරන්න ඕනේ. දැන් මේ දකුණට නීති කරාම පස්සේ මේක ඇවිල්ලා. අනිත් ඒවාත් ඒ වගේ හදාගන්න. මේ නිල් තැඹිලි නිල් තියෙන මේ පැත්තේ ඒකද මේක කරපන්නේ වම් පැත්තට එකක් කරපුවලා දකුණට නීති එකපාරක් කරා එනවා එවිලා පේනවනේ මේ ක්‍රොස් එක හදා ගන්න ඕනේ. එතකොට මෙහෙම දැන් තියාගෙන මේක එකක් කරගන්නවා. මේක මෙහෙම උඩට එකක් කරගන්නවා. මෙහාට එකක් කරගන්නවා. මෙහෙම කරපුවා දැන් පේනවනේ දැන් ක්‍රොස් එක ඇවිල්ලා. දැන් ඊට පස්සේ තියෙන්නේ මේවා ටික හදාගන්න. ඊට පස්සේ බලනවා නිල් රතු කහ නෑ. නිල් තැඹිලි කහ නෑ. තැඹිලි කොළ කහ නෑ. රාගී නෑ එකක්වත්. ඉතින් මෙහෙම ගන්න ඕනේ. උඩට එකයි දකුණට එකයි උඩ එක මම කරන විදිහට බලාගෙන විදිහට කරන්න ඕනේ. හරි ගිහිල්ලා නෑ තාම. මේක ඇටි හරි ගිහිල්ලා නේ. නිල් තැඹිලි කහ. මේක නිල් තැඹිලි කහ මේක හරියන්නේ. දැන් මේක තියාගන්න වම් පැත්තට. මේක ඇටි. වම් පැත්තට තියාගෙන ආයි පාරක් මෙහෙම උඩට එකක් කරපුවා. මේ වමට දකුණට කරපුව එකක්. පේනවද? මම කරපුවා හැටි ඒ විදිහට බලන්න කරපන්න ඕනේ. මේ දැන් නිල් තැඹිලි කහ. දැන් මේක හරියන්නේ නෑනේ. තැඹිලි කොළ කහ නෑනේ. මේකත් නෑ. එතකොට ඒක හරියනකම් මේක හරියනකම් කරකව ගන්නවා. දැන් මේක දැන් හරි ගිහිල්ලා නේ. පේනවද? මේ ඔක්කොම හරි ගිහිල්ලා. මේතර මේ ටික තමයි මේ දිග හදාගන්න. මේකයි හදාගන්න. ඊට පස්සේ මෙහෙම ඊට පස්සේ අපි දැන් කරන්නේ මේ සුදු උඩට හරව ගන්න මේ පැත්ත. උඩට හරවන කහ යට ටිටින් හදාගත්තා. මෙහෙම අල්ලගෙන දැන් අර වමත් නීතිය. දකුණත් නීතිය. උඩට එකයි
දැන් හරි ගිහලා පේනවද? අන්නම මේක හදන්න තියෙන්නේ. පේනවනේ? මම දැන් හදන හැටි බලාගෙන මම ආයෙ මේ කඩලා ඕන නම් ආයෙ හදන්න සපල් කරලා ඊට පස්සේ මේ විදිහට බලා ගන්න. දැක්කනේ? ඔන්න හැමදේම හදන්නේ. මේක ඩිසයින් තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ දැන් මෙහෙම 14යි
තෙම්බිලි 4යි, නිල් 4යි, සුදු 4යි, රතු 4යි. මේ ඩිසයින් තියෙනවා. මේවා හදන්න පුළුවන්, එක එක විදිහට හදන්න පුළුවන්. හරි, එහෙනම් මේක බලලා හැමෝම මේ විදිහට හදන්න පුරුදු වෙන්න.